ෆස්ට් ටයිම් මාත් එක්ක UV රෙසින් වලින් මුහුදු රැල්ලක් හදමුද? ඒකට ඕනේ සුදු පාට ඇල්කොහොල් ඉන්කුයි UV රෙසිනුයි UV ලයිට් එකකුයි. තව සබන් පෙනත් ඕනේ. ඒක තමයි මේන් දේ. අපි මුලින්ම UV රෙසින් එක ඇල්කොහොල් ඉන්ක් මික්ස් කරලා මේ විදිහට පින්සලකින් ගා ගන්නවා. ඔයා රැල්ල එන්න කැමති තැන ඒක ගා ගන්න. ඒ ගාගත්ත ටිකට ඔගොල්ලෝ සබන් පෙන අරගෙන හැන්දක් හරි ස්ටික් එකක් හරි ආධාරයෙන් ඒක උඩින් තියාගන්න. මේකට ඩිෂ් සෝප් ගන්න එපා. මම නම් ෂැම්පු හරි බොඩි වොෂ් හරි තමයි ගත්තේ. ඒ ගාගෙන ඔගොල්ලෝ UV ලයිට් එක අල්ලන්න. ඒක ඔයාගේ UV ලයිට් එකේ පවර් එක අනුව ඒ තප්පර ගන්න ඔයා බලන්න. ඊට පස්සේ ලයිට් එක ඔෆ් කරලා රෙදි කෑල්ලකින් නැත්නම් ටිෂු එකකින් මේ විදිහට අර එක්සස් සබන් ටික ඉවත් කර ගන්න ඕනේ. දැන් මම මේ කරන්නේ UV රෙසින් අරගෙන ආයෙත් පින්සලෙන් චුට්ටක් නැචරලි පේන්න මුහුදු රැල්ල ඇඳ ගන්නවා. නැත්තම් පෙන විතරක් තිබ්බහම ඒක මට ආටිෆිෂල් පාට නිසා. ඔයාලා මේ විදිහට කරන්න කැමති නැත්නම් ඔයාලට ලස්සනට පෙන ටික විතරක් තියන්නත් පුළුවන්. හැබැයි මම කැමති මේ විදිහට. නැත්තම් මට ඒක ආටිෆිෂල් පාටයි. මේක මේ විදිහටත් UV රෙසින් වලින් ඇඳගෙන ලයිට් එකකින් තියන්න ඕනේ. එතකොට තමයි මේක හරියට සෙට් වෙන්නේ. වීඩියෝ එකේ නැති වුණාට මම ඒ අතරතුරේ තවත් සබන් පෙන දාගෙන සර්ෆ් බෝඩ්ස් ටිකක් හදාගත්තා. ඒ ටික තමයි ඔයාලා මේ දකින්නේ. දැන් මේ අයිටම් එකට ඔයගලන්ට එපොක්සි ලේ එකක් දාලා මේක ෆිනිෂ් කරගන්න පුළුවන්.